දුවේ පුතේ. ඔන්න බෙස්ට් ලර්න් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ඒ තමයි ඔයාලා හැමෝම බලාගෙන ඉන්න දෙයක් තමයි ගුරුවරයෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ගුරුවරයෙක් වෙන්න තියෙන ලේසිම ක්‍රමය ගැන තමයි මම අද වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාලා හැමෝම දන්නවා විද්‍යාපීඨ ගියොත් ඔයාට ගුරුවරයෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න 2023 2024 ඒ ලෙවල් වලට මුහුණ දුන්නු ඔයාලට විද්‍යාපීඨ ගැසට් කරලා තියෙනවා. ඒ ගැන තොරතුරු අරගෙන තමයි මම ආවේ. ඔයත් 2023 2024 ඒ ලෙවල් කරලා ටීචර් කෙනෙක් වෙන්න හීනයට යන්න බලාගෙන ඉන්න දුවෙක් පුතෙක් නම් ඔයාට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඉතින් යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට ජාතික විද්‍යාපීඨවලට ගිහින් ගුරුවරයෙක් වීමේ හීනය නම් ඔයාටත් තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. බලන්න මේ ලස්සන ඉමේජ් එකේ ගුරුවරයෙක්ගේ තියෙන ඒ වෘත්තීමය ගති ලක්ෂණත් එක්ක ඒ ගුරුවරයා ශිෂ්‍යයොත් එක්ක ඉන්ටරැක්ට් වෙන විදිහ තමයි මේ රූපයෙන් පෙන්වන්නේ. මේක දැක්කම ඔයාටත් හිතේ අනේ මටත් ගුරුවරයෙක් වෙන්න තියෙනවා නම් කියලා. ඉතින් ඒකට තියෙන පහසුම ක්‍රමය තමයි ඔයා විද්‍යාපීඨයට ඇතුළත් වුණොත් ඔයා විද්‍යාපීඨ ඒ පාඨමාලාව ඉවර වුණාට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් බවට පත් වෙනවා. ගුරුවරයෙක් වීමේ සිහිනයට තියෙන මේ පහසුම ක්‍රමය ජාතික විද්‍යාපීඨ. ඉතින් ඒ හරහා ඔයාට ඒකට ඇප්ලිකේෂන් එකක් දාන්න. අයදුම් පත්‍රයක් දාන්න. ඔයා 2023 හෝ 2024 ඒ ලෙවල් කරපු දුවා දරුවොත් නම් ඔයාටත් අවස්ථාව තියෙනවා. මෙවර 2023 සහ 2024 උසස් පෙළ කරපු කණ්ඩායම් දෙකෙන්ම අයදුම් පත්‍ර කැඳවීමක් කරන අතර මේ කණ්ඩායම් දෙක එකවර බඳවා ගැනීමක් 2025 සිදු කරනවා. ඉතින් ඒ සඳහා අයදුම් පත්‍ර කැඳවීම මේ වන විට ආරම්භ කරලා තියෙනවා. ඒ ගැන තොරතුරු තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඔයාලා දන්නවා ජාතික විද්‍යාපීඨ 19ක් තියෙනවා. මෙන්න මේ මම පෙන්නලා තියෙන විදිහට විද්‍යාපීඨ 19ක් තියෙනවා. මේ ගැන වැඩි තොරතුරු අපි ගැසට් එකත් එක්ක කතා කරමු. ඒ වගේම සියලුම දෙනාට ශ්‍රීපාද විද්‍යාපීඨයට ඇප්ලයි කරන්න බෑ. කිහිප දෙනෙක්ට විතරයි පුළුවන් වෙන්නේ. අපි ඒ ගැනත් කතා කරමු ගැසට් පත්‍රයත් එක්ක. හරි. ගැසට් පත්‍රය ගැන කතා කරනකොට මම මේ වීඩියෝ එක සිංහලෙන් කරන නිසා මම පාවිච්චි කරන්නේ සිංහල ගැසට් පත්‍රය. හැබැයි ඔයා දෙමළ මාධ්‍ය කෙනෙක් නම් ඔයාට ටැමිල් ගැසට් පත්‍රය කියවන්න පුළුවන්. ඔයාට ඉංග්‍රීසි ලේසි නම් ඔයා ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගත්ත දරුවෙක් නම් ඔයාට ඉංග්‍රීසි මීඩියම් වලින් ගැසට් පත්‍රය රීඩ් කරන එක ලේසි නම් ඔයාට මේ ඉංග්‍රීසි ගැසට් පත්‍රය කියවන්න පුළුවන්, රීඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේ ගැසට් පත්‍ර තුනම වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් එතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අපි යමු සිංහල ගැසට් පත්‍රයත් එක්ක මම වීඩියෝ එක කරන්නේ සිංහල මාධ්‍යයෙන් නිසා සිංහල ගැසට් පත්‍රයත් එක්ක අපි ඉස්සරහට යමු. මේ බලන්න මෙතන කියලා තියෙනවා 2023 හෝ 2024 ප්‍රතිඵල මත තමයි කණ්ඩායම් දෙකක් එකවර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් කරගන්නේ කියලා. ඒ කියන්නේ ඔයා 2023 හරි 2024 හරි ඒ ලෙවල් ලියපු කෙනෙක් නම් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා මේ විද්‍යාපීඨවලට අයදුම් කරන්න. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔයා 2023 ඒ ලෙවල් කරලා 2024 වර්ෂයේ ඒ ලෙවල් කරලා විභාගයට පෙනී ඉඳලා සමත් වෙලා තියෙන අයදුම් කරුවෙක් නම් ඔයා මේ අවුරුදු දෙකෙන්ම වර්ෂ දෙකටම ඔයා අයදුම් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔන්ලයින් ඇප්ලිකේෂන් දෙකක් ෆිල් කරන්න ඕනේ. මේ බලන්න මෙතන කියලා තියෙනවා 2023 හා 2024 වර්ෂවලට අදාළව ඉල්ලුම් කිරීමට සුදුසුකම් සපුරා ඇති අයදුම් කරුවන් වර්ෂ දෙකටම අයදුම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ වර්ෂ දෙක සඳහා වෙනම අයදුම් කළ යුතුයි. ඒ කියන්නේ 2023ට වෙනම ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්න ඕනි 2024ට වෙනම ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්න ඕනි. ඔයා අවුරුදු දෙකටම ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම්. ඒ වගේම මේ පාර විශේෂිතම දේ තමයි ඔයාට මේ අයදුම් පත්‍රය රෙජිස්ටර් කරලා යවන්න. ලියාපදිංචි තැපෑලෙන් එහෙම යවන්න බෑ. අනිවාර්යයෙන්ම ඔන්ලයින් ඇප්ලිකේෂන් එක
පිරවිය යුතුමයි. ඒ ගැන අපි පස්සේ කතා කරමු කොහොමද ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියලා. ඊළඟට අපි බලමු මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්. කාටද මේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට අයදුම් කරන්න පුළුවන්. පළවෙනිම කරුණ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුයි. විශිෂ්ට චරිතයකින්ද යහපත් කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වයකින්ද යුක්ත විය යුතුයි. ඒ වගේම 2025 ජනවාරි 1 වෙනිදා වෙනකොට ඔයාගේ අවුරුදු 25ට වඩා නොවැඩි විය යුතුයි. ඒ කියන්නේ 25ට වඩා වැඩි වෙන්න බෑ. 25ට නොවැඩි විය යුතුයි. ඊළඟට පූජ්‍ය පක්ෂයට වෙනම වයස තියෙනවා. වයස අවුරුදු 30ට නොවැඩි විය යුතුයි. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔබ අවිවාහක විය යුතුයි. ඊළඟට මූලික අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා බලමු. බුද්ධ ධර්මයේ පාඨමාලාවට හැර අනෙකුත් සියලු පාඨමාලා සඳහා අයදුම් කරන සියලුම අයදුම්කරුවන් මොකද්ද වෙන්න ඕනි 2023 2024 පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයේදී ප්‍රධාන විෂයන් 3කින් එකවර සමත් වීම අත්‍යවශ්‍යයි. මේ ප්‍රධාන විෂයන් 3 එකවර සමත් වීම අත්‍යවශ්‍යයි. බුද්ධ ධර්මයේ පාඨමාලාව හැර කියලා තියෙන. ඒකට වෙනම සුදුසුකම් තියෙනවා. අපි ඒව බලමු පස්සේ. හැබැයි අනිත් ඕනම පාඨමාලාවට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් විද්‍යාපීඨ පාඨමාලා 53ක් තියෙනවා. ඒ 53න් බුද්ධ ධර්මයේ හැර, ඒ කියන්නේ ඉතිරි 52ටම ඔයාලට ඇප්ලයි කරන්න නම් ඔයාලට තියෙන්න ඕනේ පළවෙනි අධ්‍යාපන සුදුසුකම, මූලික අධ්‍යාපන සුදුසුකම තමයි ඔයා 2023 හරි 2024 හරි අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටලා ප්‍රධාන විෂයන් 3කින් එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට අත්‍යවශ්‍යම දේ තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මාධ්‍ය භාෂාව. ඒ කියන්නේ ඔයා සිංහල මාධ්‍යයෙන් ඕලෙවල් කරපු කෙනෙක් නම් සිංහල භාෂාව, දෙමළ මාධ්‍යයෙන් ඕලෙවල් කරපු කෙනෙක් නම් දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයන් 6කින් සමත් වෙන්න ඕනි. විෂයන් 3කට සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාර්ය වෙනවා. ඒක කියන්නේ නෑ සම්මාන තියෙන්න ඕනි සිංහල ගණිතය එහෙම කියලා. හැබැයි සිංහල ගණිතය ඇතුළුව ඔයා සාමාන්‍ය පෙළ සමත් වෙලා ඉන්න ඕනි. සිංහල ගණිතය ඇතුළුව සාමාන්‍ය පෙළ සමත් වෙලා ඉන්න ඕනි. විෂයන් 6ක් එයින් විෂයන් 3කට සම්මාන සාමාර්ථය කියන්නේ C3ක් තියෙන්න ඕනි. අපි කියන්නේ 6යි 3ක් කියලා. at least 6යි 3ක් තියෙන්න ඕනි ඔයාට සාමාන්‍ය පෙළට. ඒ වගේම ඔයා දෙවන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටලා ඔයා දෙවන වර නම් ඒ කියන්නේ දෙපාරකට නම් සමහර අය ගණන් ණයට දානවා කියලා කරන්නේ. එහෙම දෙපාරකට නම් ඔයාට රිසල්ට්ස් තියෙන්නේ පළමු වාරයේදී අනිවාර්යයෙන්ම තමන්ගේ මාධ්‍ය භාෂාව සිංහල හෝ දෙමළ ඇතුළුව විෂයන් 5කින් සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම පළවෙනි පාරම සම්මාන 3ක් තියෙන්න ඕනි. කෙනා ගණන් ණයට දාලා නම් තියෙන්නේ ඊළඟ අවුරුද්දේ ගණන් පාස් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට අනිවාර්යයෙන්ම පළවෙනි පාර 5යි 3ක් තියෙන්න ඕනි. මේවා තමයි A level සහ O level සුදුසුකම් බලන්නේ මූලික සුදුසුකම්. ඒ කියන්නේ අඩුම මෙන්න මේ සුදුසුකම් තියෙන්න ඕනි ඔයාට ජාතික විද්‍යාපීඨයට ඇතුල් වෙන්න නම්. ඉතින් මේ සුදුසුකම් දෙක ඔයාට තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම විද්‍යාපීඨයට අයදුම් කරන්න පුළුවන්. මං කියන්නේ මේ සුදුසුකම් දෙක තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් විද්‍යාපීඨයට තේරීපත් වෙනවා කියලා. එහෙම තේරීපත් වෙන්නේ ඒ තේරීපත් වෙන විදිහ ගැනත් අපි කතා කරමු. හැබැයි ඔයාට මේ සුදුසුකම් දෙක තියෙනවා නම් ඔයාට අයදුම් කරන්න පුළුවන්. මං කියන්නේ ඔයා ගුරුවරයෙක් වීමට ආසාවෙන් ඉන්නවා නම් ඔයාට මේ සුදුසුකම් දෙක තියෙනවා නම් අයදුම් කරලා බලන්න. ඊළඟට මෙන්න මේ විෂයන් වලට තමයි ඔයාලට ඒ කියන්නේ මේ විෂයන් වලට තමයි බඳවා ගැනීම කරන්නේ ගුරුවරුන්ව. ඊට අමතරව අපි මේ ගැසට් එකේ බලන්න ඕනි දෙයක් තියෙනවා. මේ පාඨමාලාවලට තියෙන එක එක මං කියන්නේ පාඨමාලා 53ක් තියෙනවා කියලා. මේ පාඨමාලා 53ට වෙන වෙනම සුදුසුකම් තියෙනවා. එතකොට මේ බලන්න පළවෙනි පාඨමාලා අංකය තමයි ප්‍රාථමික අධ්‍යාපන සිංහල. ඒ කියන්නේ සිංහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය උගන්වන්න. ප්‍රාථමික අධ්‍යාපන දෙමළ. ඒ කියන්නේ දෙමළෙන් ප්‍රාථමික අධ්‍යාපනය උගන්වන්න. 1 2 3 4 5 ශ්‍රේණි වලට උගන්වන්න. එතකොට බලන්න මොනවද මේකේ තියෙන සුදුසුකම් කියලා.
පළවෙනි එක අපොස උසස් පෙළ විභාගයේදී කලා විෂය ධාරාව සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව විෂය සහිතව හදාරන ලද අයදුම්කරුවන්ට තියෙන්න ඕනි සුදුසුකම්. 2023 හරි 2024 හරි කලා විෂය ධාරාවෙන් පෙනී සිට සිංහල භාෂාව දෙමළ භාෂාව විෂය සහිතව විෂයන් 3කින් එකවර සමත් වෙන්න ඕනි. ඔන්න ප්‍රාථමික අධ්‍යාපන සිංහල දෙමළ අයට ඒගොල්ලෝ කලා විෂය ධාරාව කරපු අය නම් අනිවාර්යෙන් සිංහල විෂය දෙමළ විෂය කියන්නේ යාළගේ මාධ්‍ය භාෂාව අනුව ඒක සහිතව විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම අපස සාමාන්‍ය පෙළ විභාගයේදී අර කියපු මාධ්‍ය භාෂාව හා ගණිතය ඇතුළුව විෂයන් 6කින් සමත් වෙලා සම්මාන සාමාර්ථ විෂයන් සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථ හා ඉංග්‍රීසි භාෂාව විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් සහිතව සමත්ව තිබීම. අන්න බලන්න මාධ්‍ය භාෂාවයි ප්‍රාථමික අධ්‍යාපනයට අයදුම් කරන්න නම් මාධ්‍ය භාෂාවයි ගණිතයටයි සම්මාන සාමාර්ථ තියෙන්න ඕනේ. ඊට අමතරව ඉංග්‍රීසි වලට සාමාන්‍ය. කියන්නේ S එකක්වත් තියෙන්න ඕනි. එහෙම නැත්නම් ඔයා සිංහල භාෂාව හරි දෙමළ භාෂාව හරි රහිතව යම් විෂය ධාරාවක් හදාරන ලද අයදුම් කරුවෙක් නම් ඔයාට උසස් පෙළ විභාගයේදී කලා විෂය ඒ කියන්නේ දැන් කලින් අපි කතා කළේ කලා විෂයට සිංහල මාධ්‍ය භාෂාව වෙන සිංහල හරි දෙමළ හරි ඉගෙනගෙන තියෙනවනම් එයාලට තියෙන්න ඕනි සුදුසුකම් මේ ප්‍රාථමික අධ්‍යාපන පාඨමාලාවට අයදුම් කරන්න. ඊළඟට කියනවා කලා විෂය කරලා මාධ්‍ය භාෂාව නැති කෙනෙක්. මාධ්‍ය භාෂාව කියලා කියන්නේ සිංහල හෝ දෙමළ. ඔයාගේ මාධ්‍ය භාෂාව. එහෙම නැති කෙනෙක් නම් එයාට තියෙන්න ඕනි අර ඒ විෂය රහිතව විෂයන් 3කින් එකවර සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම තව දැන් ඉන්නවනේ කලා නැතුව විද්‍යා ගණිත වාණිජ මේ වගේ විෂය කරපු දරුවෝ ඉන්නවනේ. ඒ දරුවන්ට ඕනම විෂය ධාරාවකින් පෙනී ඉඳලා විෂයන් 3කින් එකවර සමත් වෙන්න ඕනේ. ඊට අමතරව ඒ දරුවන් අපස සාමාන්‍ය පෙළ විභාගයේදී අවම වශයෙන් මාධ්‍ය භාෂාව කියන්නේ සිංහල දරුවන්ගේ නම් සිංහල දෙමළ දරුවන්ගේ නම් දෙමළ අධි සම්මානයක් හා ගණිතය සඳහා සම්මාන සාමාර්ථයක් සහ ඉංග්‍රීසි සඳහා සාමාන්‍ය සාමාර්ථයක් සහිතව දෙනවා. ඒ කියන්නේ කලා විෂය ධාරාවෙන් නැතුව වාණිජ හෝ වෙනත් විෂය ධාරාවකින් උසස් පෙළ සමත් වෙලා එයා ප්‍රාථමික අධ්‍යාපන ගුරු විදිහට විද්‍යාපීඨ ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම සිංහල හෝ දෙමළ ඒ කියන්නේ තමන්ගේ මාධ්‍ය භාෂාවට ඔයාගේ මාධ්‍ය භාෂාව සිංහල නම් සිංහල වලට අධිසම්මානයක් කියලා කියන්නේ B එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. ඊට අමතරව ගණිතයට C එකක් ඉංග්‍රීසි වලට S එකක් තියෙන්න ඕනි. මේ සාමාන්‍ය පෙළ සුදුසුකම් බලන්නේ මේ කියපු ටික බලන්නේ ප්‍රාථමික අධ්‍යාපන පාඨමාලාවට කලා විෂය ධාරාවෙන් නැතුව වෙනත් විෂය ධාරාවකින් පෙනී සිටින දරුවන්ට පෙනී සිටපු දරුවන්ට මෙන්න මේ විදිහට දැන් මම මේ කතා කළේ ඊළඟට බලන්න මේ කතා කරපු ටිකෙන් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි බඳවා ගන්නකොට එක් එක් දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අධ්‍යාපන පාඨමාලාවට ඇතුළත් කරගන්නා මුළු සංඛ්‍යාවෙන් 60% ගන්නේ උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාව කරලා ඒ වගේම මාධ්‍ය භාෂාවක් කරලා තියෙන දරුවන්ගෙන්. ඉතුරු 100ට තව 10%ක් ගන්නවා කලා විෂය ධාරාව අයදුම් කරලා හැබැයි සිංහල දෙමළ භාෂාව කරලා සිංහල දෙමළ මාධ්‍ය භාෂාව කලා විෂය ධාරාවේ විෂයක් විදිහට කරලා නැති දරුවන්. තව 10%ක් ගන්නවා විද්‍යා විෂය ධාරාවෙන් අයදුම් කරපු අයගෙන්. ඊළඟට වාණිජ විෂය ධාරාවෙන් අයදුම් කරපු අයගෙන් තව 10%ක් ගන්නවා. මෙන්න මේ විදිහට තමයි ප්‍රාථමික අධ්‍යාපනය සිංහල මාධ්‍යවලට සිංහල හෝ දෙමළ මාධ්‍යවලට මෙන්න මේ විදිහට තමයි බඳවා ගැනීම කරන්නේ. මේ විදිහට බලන්න මම හැම පාඨමාලාවක්ම මේ විදිහට ඔයාලට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම දැන් ඔයාලට පැහැදිලි කරලා කිව්වා කොහොමද මේ විදිහට බඳවා ගැනීම කරන්නේ කියලා. දැන් මේ විදිහට හැම පාඨමාලාවකටම තියෙනවා බඳවා ගැනීම කරන්නේ මොන වගේ දැන් මේ මාධ්‍ය කියන එක හොඳට බලන්න ඕනි. විද්‍යාව සිංහල දෙමළ ඉංග්‍රීසි මීඩියම් තුනෙන්ම උගන්වන්න ගුරුවරු බඳවා ගැනීම කරනවා. එතකොට ඔයා කැමති මොන පාඨමාලාවටද කියන එක හොඳට බලන්න ඕනි මේ සුදුසුකම් කියවලා. ඔයාගේ O level A level ප්‍රතිඵල මත
ඔයාට කොහොමද ප්‍රතිඵල තියෙන්නේ කියලා බලලා මේ මාධ්‍ය වලට අනුව ඔයාට කැමති කොහොමද ඔයා මොන වගේ පාඨමාලාවලටද අයදුම් කරන්න කියලා ඔයා තේරුම් ගන්න ඕනි. ඔයා ඒ වගේම ඔයා පොඩ්ඩක් ස්ට්‍රැටජිකලි හිතන්න ඕනි. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි මීඩියම් වගේ එකකට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් නම් ඔයාට සුදුසුකම් තියෙනවා නම් ඒ වගේ ඒවට ඇප්ලයි කරන ප්‍රමාණය අඩු නිසා ඔයාට තියෙන අවස්ථාව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා බලන්න ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාවකට ඔයාට අතුල් කරන්න මොනවද තියෙන්න ඕනි? අයදුම් කරන්න මොනවද තියෙන්න ඕනි සුදුසුකම් මේ තියෙන්නේ? මේව බලන්න. මම ඔක්කොම පාඨමාලාවල සුදුසුකම් කියන්නේ නැහැ. මම උදාහරණයක් විදිහට එක අධ්‍යාපන පාඨමාලාවක විතරක් කියලා දුන්නා. ඒ විදිහට ඔයාට බලන්න පුළුවන් මේ ගැසට් එකේ මේ පාඨමාලාවලට ඕන සුදුසුකම් මොනවද කියලා. ඒ සුදුසුකම් ඔයාට තියෙනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. ඒ ඔන්න පාඨමාලා ගැන කියලා දුන්නා. මේ වගේ පාඨමාලා 53ම ගැන මේ විදිහට වෙන වෙනම මේ පාඨමාලාවට වනේ සුදුසුකම් මොනවද කියලා වෙන වෙනම දීලා තියෙනවා ගැසට් එකේ පැහැදිලිව අර මම ඔයාලට කියලා දුන්නා වගේ ඔයාලට ඒ අදාළ පාඨමාලාවට ගිහින් ඔයාලට ඒ විස්තර දැනගන්න පුළුවන්. ඊළඟට ක්‍රීඩා ක්‍රීඩා ඉසව්වලට ප්‍රමුඛතා දෙනවා. ක්‍රීඩාවලට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය කියන විෂයට පාඨමාලාවට බඳවා ගැනීම කරනකොට ඔයාට ක්‍රීඩා තරඟවලට ගිහින් තියෙනවා නම් ඔයාට ඒවටත් ලකුණු ලැබෙනවා. මේ ලකුණු ලැබෙන විදිහ ඒ ගැන විස්තර මේ වගුවේ සටහන් කරලා තියෙනවා. ඔයා ක්‍රීඩාවලට කැමති කෙනෙක් නම් ඔයා ක්‍රීඩාවලට ගිහින් තියෙනවා නම් මේ සෞඛ්‍ය කියන විෂයට ඔයාට යන්න ඕනි නම් ඔයාට පුළුවන්. මේ වගුව මේ ලකුණු සටහනත් අධ්‍යයනය කරන්න. ඒ වගේම එහෙම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට යනවා නම් ඔයාට ඒ සාමාර්ථයක් අරගෙන තියෙනවා නම් සෞඛ්‍ය වලට වෙනම ලකුණු 5ක් හම්බ වෙනවා. B එකක් අරන් තියෙනවා නම් ලකුණු 3යි. C එකක් අරන් තියෙනවා නම් ලකුණු 2යි. මේ සාමාන්‍ය පෙළට. හොඳේ. මේ බලන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට ගුරුවරු බඳවා ගැනීමේදී විතරයි. මෙන්න මේ කියන සුදුසුකම් වෙන වෙනම මුලින් ඔයා නිදහසේ කියවන්න. එතකොට ඔයාට තේරෙනවා ඔයා වැඩිපුරම සුදුසුකම් තියෙන්නේ මොන වගේ විෂය පාඨමාලාවකටද? ඔයාට වැඩිම සුදුසුකම් තියෙන පාඨමාලාවට ඔයා අයදුම් කරන්න. එතකොට ඔයාට ඒක ලැබීමේ තියෙන ප්‍රතිශතය ලැබෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ නිසා හොඳට ඉස්සෙල්ලා මේ පාඨමාලා 53ම කියවලා හයිලයිට් කරගන්න ඔයාට තියෙන සුදුසුකම් එක්ක මොනවද ඔයාට වැඩිපුරම ගැලපෙන්නේ කියලා. ඒක තමයි හොඳම දේ. පුළුවන් නම් මේ ගැසට් එකේ පිටු ගන්න වැඩි. පුළුවන් නම් print out එකක් ගන්න. print out එකක් අරගෙන ඒ හැම එකක්ම හොඳින් කියවලා ඔයාට තියෙන සුදුසුකම් එක්ක ගැලපෙනම පාඨමාලාව මොකක්ද කියලා හොඳට හොයලා හොඳට තීරණය කරලා ගන්න. මොකද හේතුව ඔයාලට පාඨමාලා 3කට විතරයි ආයෝජන කරන්න පුළුවන් වෙන්නේ. ඔයා දන්නවා පුතේ විද්‍යාපීඨ යන්න දරුවෝ ගොඩක් බලාගෙන ඉන්නවා. ඉතින් පොඩි ප්‍රමාණයකට තමයි සුදුසුකම් ලැබලා ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හොඳම දේ හොඳට කියවලා Tamanට වැඩිපුරම සුදුසුකම් තියෙන පාඨමාලා 3 තෝරගන්න. ඔයා මෙහෙම හිතන්න ඔයා විද්‍යාවට ආසයි. ඒ නිසා ඔයා විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍යයයි විද්‍යාව සිංහල මාධ්‍යයයි දෙකම දැම්මොත් ඔයා පාඨමාලා 2ක් තෝරගෙන ඉවරයි. පාඨමාලා 3කටයි ඔයාට දාන්න පුළුවන් වෙන්නේ. මාධ්‍ය වෙනස් වුණා කියලා එකම විෂය මාධ්‍ය වෙනස් වුණත් එතන පාඨමාලා 2ක් විදිහට තමයි ගණන් ගන්න. ඒ නිසා පාඨමාලා ඔයාට ගැළපෙන හොඳම පාඨමාලා 3 හොඳට මේ ගැසට් එක කියවලා අධ්‍යයනය කරගෙන ඔයාගේ සුදුසුකම් එක්ක මැච් කරලා හොඳම පාඨමාලා 3 අඳුරගෙන ඔයාගේ සුදුසුකම් වලට ගැළපෙනම 3 අඳුරගෙන ඔයා ආයෝජන කරන්න. එතකොට ඔයාට ලොකු අවස්ථාවක් තියෙනවා විද්‍යාපීඨයට යන්න. ඊළඟට ඔයා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කියන්නේ ඔන්ලයින් සිස්ටම් එකක් ඔස්සේ ආයෝජන කරනකොට අදාළ තොරතුරු නිසි පරිදි භාවිතා කරන්න ඕනේ. ඕනම පාඨමාලාවක් විද්‍යාපීඨ තුළ යෝග්‍ය පරිදි ස්ථානගත කිරීම පිළිබඳ අවසන් තීරණය අධ්‍යාපන විද්‍යායතන මණ්ඩලය අධ්‍යාපන ලේකම්වරයා සතු වෙනවා. එතකොට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඔයා ආයෝජන කරනකොට ඒ පාඨමාලාවට සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ හිමි පාඨමාලා අංකය මෙන්න මේ තියෙන වගුවේ පළවෙනි තීරුවේ සඳහන් වෙන පරිදි නිවැරදිව අතුලත් කිරීම අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ ඔයා තෝරගත්ත පාඨමාලා 3කට ඔයාට ආයෝජන කරන්න පුළුවන්. ඒ පාඨමාලා 3 නිවැරදිව අංකය දැන් හිතනවා ප්‍රාථමික අධ්‍යාපනයට ඇප්ලයි කරනවා. ඔයා සිංහල දරුවෙක් නම් ඔයා අංක 1 තමයි දාන්න ඕනේ. ඔයා ප්‍රාථමික අධ්‍යාපනයේ තිබ්බ කියලා අංක 2 දැම්මොත් ඔයා ආයෝජන කරලා තියෙන දෙමළ දරුවේ දෙමළ මාධ්‍යයෙන්. එහෙම වුණොත් බෑ.
එහෙම වුණොත් ඔයාලට උගන්වන්න බැහැනේ දැන්. එතකොට ඔයාව රිජෙක්ට් වෙනවා ඉන්ටර්විව් වලට ගන්න නිසා හොඳට පැහැදිලිව බලන්න ඔයාගේ මාධ්‍ය සිංහල නම් සිංහල වලට අදාළ අංකය මොකක්ද? දැන් ඔයාගේ මාධ්‍ය ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි වලට අදාළ අංකය මොකක්ද? ඒක හරියටම දාන්න ඕනේ. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මේ මාධ්‍ය අනුව එක එක පාඨමාලා පැවැත්වෙන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මොනවද කියලා. මේ සිංහල මාධ්‍යයේ තියෙන විද්‍යාපීඨ, දෙමළ මාධ්‍යයේ විද්‍යාපීඨ, ඊළඟට ඉංග්‍රීසි මාධ්‍යයේ විද්‍යාපීඨ මේ විදිහට ඔයාලට මේ විද්‍යාපීඨ මොනවද? මේ විෂයන් වලට තියෙන විද්‍යාපීඨ මොනවද කියලාත් ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ වගුවෙන්. මේකත් අධ්‍යයනය කරන්නේ නිසා ඊළඟට ඔයා ආයතන පත්‍රය පුරවන්න කලින් අධ්‍යයනය කරන්න ඕනේ අධ්‍යයනය කරන්න අවශ්‍යම වගුවක් තියෙනවා. මම මේ එතනට තමයි දැන් යන්න හදන්නේ. ඒත් එක්කම තව කරුණක් ගැන කියන්න ඕනේ. ඒ තමයි ඔයාගේ ස්ථිර පදිංචිය ගැන. ඔයා අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්ක පදනමින් බඳවා ගන්නකොට අයදුම්කරෝ ඉල්ලලා තියෙන දිස්ත්‍රික්කය වෙන්නේ ඇය ඔයා පළමු වරට අපසොසස්පල විභාගයට පෙනී සිටි වර්ෂය හා ඊට ආසන්නයෙන් අවුරුදු 2ක් පදිංචිව හිටපු දිස්ත්‍රික්කය තමයි ස්ථිර පදිංචිය විදිහට පිළිගන්නේ. ඒ කියන්නේ ඔයා පළමු වරට උසස් පෙළට මුහුණ දුන්න අවුරුද්දේ පදිංචිව හිටපු ස්ථානය සහ ඊට අවුරුදු 2කට කලින් ස්ථිරව පදිංචිව හිටපු දිස්ත්‍රික්කය තමයි ස්ථිර පදිංචි දිස්ත්‍රික්කය ලෙස නිර්ණය කරගන්නේ. අයදුම්කරුවෙක් පළමු වරට විභාගයට පෙනී සිටීමට පාසල අයත් අයදුම්කරුවන්ගේ ස්ථිර පදිංචියෙන් බැහැරව පිහිටි දිස්ත්‍රික්කය පෞද්ගලික පහසුව තකා අදාළ කාල සීමාව තුළ తాවකාලිකව පදිංචිව හිට දිස්ත්‍රික්කය එහෙම නැත්නම් වර්තමානයේ පදිංචි වෙලා ඉන්න දිස්ත්‍රික්කය මාරු කරලා තියෙනවා නම් එම දිස්ත්‍රික්කයේ අයදුම්කරුගේ ස්ථිර පදිංචි දිස්ත්‍රික්කය ලෙස සලකන්නේ නැහැ. පළමු වරට උසස් පෙළට පෙනී සිටි වර්ෂය සහ ඊට ආසන්න වර්ෂ දෙකකදී අය ස්ථිරව පදිංචිව හිටපු දිස්ත්‍රික්කය තමයි ස්ථිර පදිංචි දිස්ත්‍රික්කය කියලා මෙතෙන්දී නිර්ණය කරගන්නේ. මේක ගැසට් එකේ පැහැදිලිව තියෙනවා. ඒකත් ඔයාලට වැදගත් වෙයි. ඒකයි මම මේ ගැනත් ඔයාලට කිව්වේ. මීට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා. මේ ඒ නිසා ගැසට් එක කියවන්න මම මේ විශේෂිතම දේවල් ටික තමයි ඔයාලට සරලව පැහැදිලි කරන්නේ. ඊළඟට බලන්න මම කිව්වා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලින් ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ටිකක් විශේෂයි. අපි ඒ ගැන කතා කරමු කියලා. මේකට බඳවා ගන්න සංඛ්‍යාවෙන් 75ක් අයදුම්කරුවන් ඉන්දියානු ද්‍රවිඩ සම්භවය ඇති අයදුම්කරුවන් තමයි තෝරාපත් කරගන්න. ඒ වගේම 25ක් සිංහල ජනවර්ග අයදුම්කරුවන්ගෙන් වනසේ පුරප්පාඩු සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ 75ක්ම ගන්න ඉන්දියානු ද්‍රවිඩ සම්භවයේ තියෙන අය. ඊටු 25න් තමයි සිංහල ජනවර්ග අයදුම්කරුවන්ගෙන් මේක මේ විද්‍යාපීඨයට අවශ්‍ය සියලුම අදුම්කරුවන් සංඛ්‍යාව කියන්නේ සියලුම සමාජිකයන් සංඛ්‍යාව අයදුම්කරුවන්ගෙන් පුරව ගන්නේ. එතකොට වැවිලි දිස්ත්‍රික්කවල පවත්නා පුරප්පාඩුවල ප්‍රමාණාත්මකභාවය අනුව තමයි බඳවා ගැනීම කරන්නේ. ඒ නිසා ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට ඉල්ලුම් කරන්න ඕනි. නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතර, ගාල්ල, කුරුණෑගල, කොළඹ යන වැවිලි දිස්ත්‍රික්කවල පදිංචි වැවිලි අංශයේ සේවයේ නියුතු අයගේ දරුවන් පමණයි. වැවිලි අංශයේ සේවයේ නියුතු දරුවාගේ අය පමණයි. එතකොට ඔයා වැවිලි අංශයේ සේවයේ නියුතු අයගේ දරුවෙක් කෙනෙක් වාට පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි විශේෂිත ශ්‍රීපාද ඔයා තෝරගන්නවා නම් 125යි හැබැයි සිංහල දරුවන්ගෙන් අවස්ථාව හම්බෙන්නේ. ඊටු 75ම ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් තියෙන දුවා දරුවන්ට තමයි අවස්ථාව තියෙන්නේ. ඊළඟට ඔන්න දැන් ඔයා ඔන්ලයින් ඇප්ලයි කරන්න යනවා නම් ඔයා ඔන්ලයින් ඇප්ලයි කරන්න මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. ලින්ක් එක ක්ලික් කළාට පස්සේ ඔයාට ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්න තියෙන වෙබ්සයිට් එකට යනවා. ඊට පස්සේ ඔයාට එතනට ගිහිල්ලා ඔයාගේ තොරතුරුත් එක්ක වෙබ්සයිට් එකට ගිහින් ඔයාට ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන් වෙනවා. හොඳට මතක තියාගන්න මෙන්න මෙතන තමයි දිස්ත්‍රික් අංකය තියෙන්නේ. එතකොට ඔයාට
කොහේ හරි ඔයාගේ දිස්ත්‍රික් අංකය ෆිල් කරගෙන ස්ථිර පදිංචි ස්ථානයේ දිස්ත්‍රික් අංකය ඔයාලට ෆිල් කරන්න තිබ්බොත් ඔයා මෙන්න මෙතනින් හරියට බලන්න ඕනේ ඔයාගේ ස්ථිර පදිංචියට අදාළ දිස්ත්‍රික්කයේ අංකය කීයද කියලා. ඒකට තමයි මේ වගුව දීලා තියෙන්නේ. එතකොට ඔයාලට මේ වගුවත් අවශ්‍ය වෙනවා ඔයාගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට. මෙතන වගුව ඊළඟට පාඨමාලා අංකය බලා ගන්න තිබ්බ වගුව වැදගත් වෙනවා. මම මේ වැදගත්ම දේවල් ටික තමයි ඔයාලට පෙන්වන්නේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න යනකොට. ඊළඟට ඔන්න දැන් තමයි පුතේ අපි වැදගත්ම කොටසට එන්නේ. හරි. ඒ කියන්නේ මෙන්න දීලා තියෙනවා 2023 A-level කරපු අයට 2023 ප්‍රතිඵල මත විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගන්න ප්‍රමාණය. මේ බලන්න. ප්‍රාථමික අධ්‍යාපනයට ජාතික පදනමින් දිස්ත්‍රික් පදනමින් ජාතික පදනමින් වෙනම දිස්ත්‍රික් පදනමින් වෙනම බඳවා ගැනීම කරනවා. මුලින්ම දිස්ත්‍රික් පදනමින් බඳවා ගැනීම කරලා ඊට පස්සේ තමයි ජාතික පදනම් මින් බඳවා ගැනීම කරන්නේ. දිස්ත්‍රික්ක පදනමින් 191ක් බඳවා ගන්නවා. ජාතික පදනමින් 192ක් බඳවා ගන්නවා. මුලින් දිස්ත්‍රික්ක පදනමින් 191 බඳවාගෙන ඊට පස්සේ ජාතික පදනමින් බඳවා ගන්නේ ඔයාලගේ සෙඩ් ස්කෝර් එක මත. බලන්න ඔයා මෙන්න මේකේ බලනකොට ඔයා බලන්න ඕනි වැඩිපුරම වේකන්සිස් තියෙන්නේ කොහොමද? කියන්නේ දැන් බලන්න ප්‍රාථමික අධ්‍යාපනයේට රත්නපුරෙන් 13ක් ගන්නවා. කුරුණෑගලින් 17ක් ගන්නවා. එතකොට මේ ගන්න ප්‍රමාණය මත බලලා මේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ ගන්න ඒවට ඇප්ලයි කළොත් ඔයාට යන්න තියෙන ප්‍රතිශතය සෑහෙන අඩුයිනේ. එහෙම නැත්නම් ලොකු ප්‍රමාණයක් ගන්නවා නම් ඒ වගේ එකකට ඇප්ලයි කළොත් දැන් ඔයා මෙතන බලන්න 6ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 6ක් ගන්නවා සිංහල භාෂාව හා සාහිත්‍යය. ඔයාගේ පදිංචි දිස්ත්‍රික්කයේ කුරුණෑගල නම් ඔයා සිංහල භාෂාවට ඇප්ලයි කළාට සිංහලත් ඇප්ලයි කරන්න තෝරගත්තට කමක් නැහැ. ප්‍රාථමික අධ්‍යාපනයත් තෝරගෙන සිංහලත් තෝරගත්තට කමක් නැහැ. මොකද ප්‍රාථමික අධ්‍යාපනයට 17ක් ගන්නවා සිංහල වලට 6ක් ගන්නවා. මෙන්න මේ විදිහට කියන්නේ අර වැඩි වේකන්සිස් ප්‍රමාණයක් තියෙන පාඨමාලා තෝරගත්තොත් ඔයාලට අවස්ථාවක් තියෙනවා. වැඩි අවස්ථාවක් තියෙනවා විද්‍යාපීඨයට ඇතුල් වෙන්න. එහෙම නැත්නම් දිස්ත්‍රික්කයේම එක්කෙනයි නම් ගන්නේ. එතකොට ඔයාලට තියෙන අවස්ථාව අඩුයි ඒ වගේ පාඨමාලාවකට තේරීපත් වෙන්න. ඒ නිසා හොඳට මේක අධ්‍යයනය කරන්න ඔයාලගේ 2023 ප්‍රතිඵල මත කී දෙනෙක් ගන්නවද කියන එක ගැන ඔයා හොඳට අධ්‍යයනය කරන්න ඕනි. දැන් ශ්‍රීපාද විද්‍යාපීඨයට ගන්න ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ගන්නෙ. ඒ කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියන එක මෙන්න මෙතන තියෙනවා. ශ්‍රීපාද විද්‍යාපීඨයේ ගාන හැර තමයි අර උඩින් අපිට තිබ්බ දේවල් ටික තිබ්බේ. මේ තියෙන ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට සිංහල මාධ්‍යයෙන්, දෙමළ මාධ්‍යයෙන්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් කොච්චර ප්‍රමාණයක් බඳවා ගැනීම කරනවද කියලා. දැන් ඔයාලා විද්‍යාව එහෙම රත්නපුරෙන් ගන්නෙත් නැහැ මේ ශ්‍රීපාද විද්‍යාපීඨයට. අර ඒ වගේ බලන්න ඕනේ අපි දැන් මේ වගේ වගුව අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න ඕනේ. මේක අධ්‍යයනය කරලා එහෙම වැඩිපුරම සුදුසුකම් කියන්නේ වැඩිපුරම වේකන්සිස් ප්‍රමාණයක් තියෙන්නේ මොන දිස්ත්‍රික්කයේද? ඔයාගේ දිස්ත්‍රික්කයේ මොන සබ්ජෙක්ට් එකට අදාළවද කියලා බලලා අන්නේ පාඨමාලාවට අදාළ සුදුසුකම් ඔයාට තියෙනවද කියලා උඩට ගිහින් බලන්න ඕනේ. උඩ මම පෙන්නන්නේ ඔයාලට පාඨමාලාවල සුදුසුකම් තියෙන ස්ථානය. එතනට ගිහින් බලන්න ඕනේ ඒ පාඨමාලාවට අදාළව ඔයාලට සුදුසුකම් තියෙනවද කියලා. මේ තියෙන්නේ 2023 ඉංග්‍රීසි මාධ්‍යයෙන් කොච්චරක් ගන්නවද? මේ බලන්න ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යයට ලොකු වේකන්සිස් ප්‍රමාණයක් තියෙනවා. ඔයාට ඒ අවස්ථාව තියෙනවා. රත්නපුරෙන් 8යි, බදුල්ලෙන් 9යි, කුරුණෑගලින් 12යි ලොකු. ඒ කියන්නේ ලොකු සංඛ්‍යාවකින් හැම දිස්ත්‍රික්කයකම 5 දෙනෙක්ට වඩා ගන්නවා ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය. ඔයා ගිහින් බලන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍ය පාඨමාලාවට ගිහිලා බලන්න ඕනේ. ඔයාට ඒ සුදුසුකම් තියෙනවද කියලා. ඔයාට ඒ සුදුසුකම් තියෙනව නම් විතරයි ඇප්ලයි කරන්න පුළුවන්. වේකන්සිස් ගන්න වැඩි වුණාට, ඒ කියන්නේ ගන්න ප්‍රමාණය වැඩි වුණාට ඔයාට සුදුසුකම් නැත්නම් ඔයා ඒ පාඨමාලාවට ඇප්ලයි කළාට වැඩක් වෙන්නේ නැහැ. ඒ විදිහට ඔයා මේ වගුවත් මේ බලන්න තොරතුරු හා සංනිවේදන තාක්ෂණයටත් ලොකු ප්‍රමාණයක් ගන්නවා. ඒ නිසා ඔයාලට මෙන්න මේවට සුදුසුකම් තියෙනවද? වේකන්සිස් වැඩි ප්‍රමාණයක් ගන්න ඒවට සුදුසුකම් තියෙනවද කියලා ඔයා බලන්න ඕනේ අර පාඨමාලා සුදුසුකම් වලට ගිහිල්ලා තියෙනවා නම් ඒ වගේ
පාඨමාලාවලට ආයුධම් කරාම ඔයාට ලොකු අවස්ථාවක් තියෙනවා විද්‍යාපීඨයට ඇතුල් වෙන්න. මේ මම පෙන්නුවේ 2023. ඊළඟට තියෙනවා 2024 ප්‍රතිඵල මත ගන්න ප්‍රමාණය. මේ 2024 ප්‍රතිඵල මතත් මෙන්න මේ වගේ ප්‍රමාණයක් ගන්නවා. ඒ නිසා මේ දේවල් බලලා මුලින්ම ඔයා ගැසට් එක අරගෙන බලන්න ඕනේ මෙන්න මේ වගුව. මේ වගුව බලලා කොච්චර වේකන්සි ප්‍රමාණයක් තියෙනවද? එහෙම කියලා ඉස්සෙල්ලා හයිලයිට් කරගන්න ඕනේ. වැඩිම බඳවා ගැනීමක් කරන්නේ ඔයාගේ දිස්ත්‍රික්කයේ මේ උඩින් තියෙන දිස්ත්‍රික්කය මේ පැත්තෙන් තියෙන සබ්ජෙක්ට් එක. ඔයා කළුතර නම් කළුතර දිස්ත්‍රික්කයේ මොනවටද වැඩිම බඳවා ගැනීමක් කරන්නේ. අන්න ඒ විදිහට හයිලයිට් කරගෙන ඊට පස්සේ ඔයා යන්න ඕනේ පාඨමාලා ගැන තොරතුරු තියෙන තැනට. පාඨමාලා ගැන තොරතුරු තියෙන තැනට ගිහින් බලන්න ඕනේ මේ පාඨමාලාවලට මට සුදුසුකම් තියෙනවද? මේ වෙයින් වැඩිපුරම සුදුසුකම් තියෙන්නේ මොන පාඨමාලාවටද? ඒක අපි අංක 1ට පාඨමාලාව විදිහට තෝරාගෙන ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි පුතේ ඔයා මේ ගැසට් එක කියවලා තොරතුරු ටික ගන්න ඕනේ ඔයාට අවශ්‍ය තොරතුරු ටික. තොරතුරු ටික අරගෙන තමයි ඔයා ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න යන්න ඕනේ. මම ඔයාට ලින්ක් එකක් පෙන්නවා. මේක ක්ලික් කරාම ඔයාට ඔන්ලයින් ඇප්ලිකේෂන් ලින්ක් එකට යන්න පුළුවන් කියලා මම ඒකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ වගේ ඕපන් වෙයි. එතකොට මෙතන තියෙනවා submit online application. apply now ක්ලික් කරන්න. ඊට පස්සේ මේ තියෙන instructions ටික හොඳට කියවන්න apply කරන්න කලින් apply කරලා මේ කියවලා ඊට පස්සේ continue දෙන්න. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම මෙතන ඔයාගේ A level exam year එක A level exam එකේ index number එක ඒ වගේම ඔයාගේ ID number එක ගහලා A level results සර්ච් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාට එතනින් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මම 23 24 එළවෙ කරපු කෙනෙක් නෙමෙයි නිසා පුතේ මට මේක ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. හැබැයි ඔයාලට පුළුවන් මෙතන මොනවා හරි මෙතනින් ඉස්සරහට ඇප්ලිකේෂන් එක ෆිල් කරගෙන යනකොට මොනවා හරි ගැටලු තිබ්බොත් ඔයාලට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා අපිට කමෙන්ට් එකක් දාලා අපිව සම්බන්ධ කරගන්න පුළුවන් මොනවා හරි ගැටලු තිබ්බොත් ඇප්ලිකේෂන් එක පුරවගෙන යන විට. මේ දේවල් තමයි මට අද ඔයාලත් එක්ක කතා කරගන්න ෂෙයා කරන්න ඕනි උනේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් ඔයාලට අපේ channel එකෙන් අහන්න පුළුවන් කමෙන්ට් කරලා. ඉතින් ගොඩක් අය කමෙන්ට් කර ඇහුවා විද්‍යාපීඨ ගැසට් කරලා නැද්ද? විද්‍යාපීඨ ගැසට් කරලා නැද්ද තාම කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක බිසි සතියක වුණත් ඔයාලට අරගෙන එන්න හිතුවේ. ඉතින් මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මේක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවෝ එක්කත් ෂෙයා කරගන්න. මොකද එයාලටත් වැදගත් වෙයි මේ process එක ගැන දැනගන්න. ඉතින් thank you so much මාත් එක්ක එකතු වුණාට. ආයෙත් දවසක ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න. අදට ගිහින් එන්න.